iPhone එක ඉතින් අද වීඩියෝ එකක් අරගෙන ආවේ වෙනද වගේම වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔයාලා ඉන්න තැනට නැත්නම් ඔයාලා ගෙදරට රවුටර් එක තියන්න හොඳටම සිග්නල් එන තැන හොයාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපි බලමු මේකට මොනවද ඕනේ කියලා. මම ඉස්සරහට කියන්නම්. ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕන ඔයාලා තියෙන මෙන්න වගේ ඩයලොග් රවුටර් එකක් නම් නැත්නම් SLT TDD බෑන්ඩ් වලින් වැඩ කරන රවුටර් එකක් නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකත් ඒ බෑන්ඩ් වලට සපෝට් කරන්න ඕනේ. SIM එක ෆෝන් එකකට දාගෙන මේ වැඩේ කරන්න අනිවාර්යෙන් ෆෝන් එකේ SIM එක තියෙන්න ඕනේ. ඉතින් ඔය අදාළ ISP එකේ SIM එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මොබයිල් බෑන්ඩ් වැඩ කරන රවුටර් එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේක කරගන්න පුළුවන්. ඔයාගේ මොබයිල් බෑන්ඩ් වැඩ කරන රවුටර් එකේ තියෙන SIM එකම ඔයාගේ ෆෝන් එකේ ISP එකේ SIM එකක්ම තියෙනවා නම් ඔයාලට මම මේ ඉස්සරහට කියන app එක NetTwister SL කියන මම මේ app එක download කරගෙන මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඒ වගේම channel එක ලයික් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් channel එක subscribe කරලා දිගට මේක දෙන bell icon එක touch කරන්න. ඒ වගේම වීඩියෝ හොඳට like කරන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් හරි ඉතින් මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති link එකක්. ඒකෙන් ඔයාලට මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ app එක download කරගෙන install කරද්දී මේ මම GitHub link එකේ දාපු විස්තරය කියවන්න. මෙන්න මේ විස්තරය. ඉතින් ඔයාලට එතකොට install කරගන්න පුළුවන් ලේසියෙන්ම. නැත්නම් install කරද්දී මොකක් හරි ගැටලුවක් ආවොත් ඔයාලට මේකට අයිත් ඇවිල්ලා මේක කියවලා install කරන්න. ඉතින් NetTwister app එක ඔන්න ඔය විදිහට මම download කරගන්නම්. හරි ඩවුන්ලෝඩ් වුණා. ඉතින් මම ඉන්ස්ටෝල් කරගන්නම්. ඉතින් මේක මේ විදිහට ලේසියෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරද්දී Play Protect එකෙන් app එක ස්කෑන් කරන්න වගේ මැසේජ් එකක් ආවොත් ඔයාලා ස්කෑන් කළා හෝ don't scan වගේ මොකක් හරි ඔප්ෂන් එකකින් මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා දෙන්න. ඉතින් මම අර විස්තරය එක සඳහන් කරලා තියන්නම්. හරි app එක ඉන්ස්ටෝල් වුණා. මම ඕපන් කරගන්නම්. හරි ඉතින් app එක NetTwister කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ app එක. ඉතින් මම app එක ඕපන් කරගත්තා. හරි මේ විදිහට මුලින්ම බලා ගන්න පුළුවන්. මේ විදිහේ මැසේජ් එකක් පෙන්නනවා. ඉතින් app එක ගන්න permission ගැන සඳහන් කරලා තියෙනවා. හරි ඊට පස්සේ මෙන්න login page එකට ආවා. login page එකේදී ඔයාලා account එකක් හදන්න හෝ ඔයාලා sign up දීලා account එකක් හදාගන්න හෝ නැත්නම් Google login එකෙන් ලේසියෙන්ම log වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා skip දුන්නොත් මේ වැඩේ කරගන්න බැරි වෙයි. ඒක නිසා ඔයාලා Gmail එකකින් හෝ account එකක් හදලා හෝ log වෙන්න. හරි මම මේ විදිහට log වෙන්නම්. ඊට පස්සේ මෙන්න මේ විදිහේ permission ඉල්ලනවා. ඉතින් මේ permission ඉල්ලන්නේ ඔයාලගේ signal information මේ app එකේ පෙන්වන්න ඕන නිසා. ඉතින් මේ permission ඔක්කොම allow දෙන්න. මේකත් allow කරගන්න. හරි ඒ විදිහට ඔයාලා මේ permission ටික දුන්නාට පස්සේ ඔයාගේ මේ app එකේ වාගේ signal information ටිකක් ලස්සනට පිළිවෙලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ permission එක ඔයා දෙන්න ඕන අනිවාර්යයෙන්ම display over permission එකත් ඒක අවශ්‍යම නැහැ. ඕනනම් දෙන්න. හරි මේ විදිහට තමයි app එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් app එක ගැන මොනවද හිතන්නේ කියලා ඔයාලට පුළුවන් ඕනනම් feedback එකක් දෙන්න app එකේ setting වලින්. ඉතින් කරන මට app එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් feedback එකක් විදිහට දාන්න. මම මොකක් හරි error එකක් තියෙනවා නම් හදන්නම් ඉස්සර update එකකින්. හරි මේ විදිහට අපිට map tab එකට ගියට පස්සේ ළඟම තියෙන tower එක ඔයා ඉන්න තැනට signal කොහොමද ඒ වගේ විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. අපි connect ලා ඉන්න tower එක මොකද්ද ඒ වගේ දේවල් ටිකක්. ඉතින් ඔයාලා Wi-Fi වලින් වගේ ඉන්නව නම් මේකේ ළඟම තියෙන tower එක connect ලා ඉන්න tower එක පෙන්නන්නේ නැහැ. Wi-Fi වලින් නැතුව mobile data වලින් ඉන්නව නම් ඔයාලා දැන්ට connect ලා ඉන්න tower එක පවා මේකෙන් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ Wi-Fi information ටිකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ tab එකෙන්. ඉතින් මම මේ ටික පෙන්නන්න ඔයාලට app එක අරගෙන මොකක්ද ඔයාලට useful වෙයි කියලා හිතලා. ඉතින් ඊට පස්සේ setting වලට එන්න ඕන අපිට මේ වැඩේ කරගන්න. හරි setting වලට ඇවිල්ලා පහළට යද්දී ඔයාලට මෙන්න මෙතන best signal finder කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක click කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට window එකක් open වෙනවා. ඒ window එකේ උඩම sim එක select කරන්න පුළුවන්. sim 1 sim 2 කියලා තියෙනවා මගේ device එකේ දැන්ට තියෙන sim එක. ඉතින් ඔයාලගේ sim එක select කරගන්න ඔයාගේ router එකේ තියෙන. ඉතින් මේ වෙලාවේ මේ router එකේ තියෙන dialog sim එකක් නිසා මම මගේ sim 1 එක තවරනවා. ඉතින් sim 1 එක dialog නිසා හරි sim 1 එක තමයි select කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පහළ scan point කියලා නිල් පාට බටන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක දෙන්න. ඔයාගේ router එක ළඟ මේ phone එක ඔයාගේ phone එක තියාගෙන scan point කියන බටන් එක දෙන්න. ඒ වගේම තවත් තැන් කිහිපයකට ඔයා router එක තියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තැන් කිහිපයකට ගිහිල්ලා ඒත් scan point කියන බටන් එක click කරන්න. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් ඒවයි තියෙන signal මොන වගේද කියලා. හරි මම මෙතෙන්දිත් scan point බටන් එක click කරගන්නවා මෙන්න මෙතෙන්දී. හරි මම මේ තැන් වල router එක තියන්න බලාපොරොත්තු වෙන නිසා අපි මට signal මේව තියෙයිද කියලා check කරගන්න ඕන නිසා. හරි දැන් මම තැන් කිහිපයක මේ විදියට signal කොහොමද කියලා
මාක් කරගත්තා. අපි මෙතනත් බලමු. හරි. දැන් මම තැන් 4ක සිග්නල් කොහොමද කියලා මාක් කරගත්තා. දැන් ඔයාලට තියෙන්නේ ඇනලයිස් data. මෙන්න මේ ඇනලයිස් data කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි බීප් සවුන්ඩ් එකකින් බීප් සවුන්ඩ් එකක් ඇහි. ඉතින් තප්පර දෙකකට වගේක් වගේ. ඉතින් ඊට පස්සේ හොඳට සිග්නල් හයි සිග්නල් එකක් ආවට පස්සේ මෙන්න මේ විදිහට පීක් සිග්නල් කියලා මැසේජ් එකක් එයි. ඉතින් ඒ වගේම වොයිස් එකකින් වලට නිව් හයි සිග්නල් බෑන්ඩ් එකත් එක්ක බෑන්ඩ් 1 බෑන්ඩ් 3 කියලා එහෙම බෑන්ඩ් එකත් එක්ක වොයිස් එකකින් කියනවා. ඉතින් ඒක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ තැන් ඔයාලට කලින් මාක් කරලා තැන් වලට වැඩිය හොඳට සිග්නල් එන තැන්. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයා ඒ තැනක් මාක් කරලා ඒ තැනට වැඩිය හොඳ සිග්නල් එකක් ගන්න පුළුවන් තැනක් හොයාගන්න මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා මේ විදිහට. ඉතින් මම හිතනවා තේරුණා ඇති කියලා. ඉතින් මම මෙන්න මෙතෙන්ට ආවා. ඉතින් මෙතෙන්දිත් සිග්නල් සිග්නල් එකක් කියලා වෙන්නවා පීක් සිග්නල් එකක් කියලා. ඉතින් සිග්නල් වැඩි මෙතන ඒක නිසා තමයි මේ විදිහට අතපාඩ මැසේජ් එකකින් ඇලර්ට් එකක් විදිහට පෙන්නන්නේ. හරි මම එතන ටැප් පොයින්ට් දෙන්නම්. ඊට පස්සේ ඊට වැඩි හොඳ සිග්නල් එකක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම ඔයාලට සිම් ක්ලියර් කරගන්න පුළුවන් පල්ලෙහාවත් නෙමෙයි. ඒ වගේම සිම් අතර මාරු වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට ලේසියෙන්ම ඔයාලට හොඳටම සිග්නල් එකක් හොයාගන්න පුළුවන්.